ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ දුටු ඉහළම සතුටයි මෙලොවේ කියන දැක්කපු ගමන් ආසයි දෙන්නේ. අපි ආදරය කරන යාගෙන් අපිට තාම ලැබෙනවද? අපිට තවදුරටත් ලැබෙමින් පවතිනවද? පෝරුවේදී මුණ ගැහුණු බිරිඳ නෙමෙයි මේ මොහොතේ ඔබත් ළඟ ඔබ එක්ක ඉන්නේ. මගේ සැමියාට මාව විශ්වාසයි. මාව තනියෙන් ගමනක් යවන්න මාව විශ්වාසයි. ඒ හින්දා මට තනියෙන් යන්න නිදහස දෙනවා. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම මේ දේ කරන්න මම ශක්තිමත් කියන එක ඔහු විශ්වාස කරනවා. කසාද බැඳපු අවුරුදු ගාන කියන්න පුළුවන් දෙන්න යන දුර දැක්කම. පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපර්ග්‍රීන් සුපිරි වාසී. නැවුම් වෙනසක් අඩුම මිලක්. මයින් මිරා වීදුරු හිත් නොපිදෙන්න. කාලය අපිට බොහෝ අය මුණ ගැසෙනවා. කාලය සමහර වෙලාවට අපෙන් බොහෝ දේ ඈත් කරනවා. අපෙන් බොහෝ දේ දුරස් කරනවා. සමහර වෙලාවට අපිට හිතනවා කාලය කොයිතරම් නපුරු වෙලාද කියලා. ඔහොම හිතන වෙලාවලුත් එනවනේ කණ්ණාඩි ඉස්සරහට ගියාමනේ ඉදුණු සුදු කෙස් ගහක් දැක්කහම මූණේ රැල්ලක් දැක්කහම ඔහොම හිතන වෙලාවල් තියෙනවා. ওই කතාවත් එක්කම අපිට හිතන දෙයක් තමයි අපිට ලැබුණු කාලය අපි ආදරය කරන යාගෙන් අපිට තාම ලැබෙනවද? අපිට තවදුරටත් ලැබෙමින් පවතිනවද කියන කතාව. ඒ හින්දා අපි අදත් කතා කරන්න හිතුවා වක්‍ර ටීවී මයින් මිරර් තුලින් කාන්තාවක් පිරිමියෙක්ගෙන් තමන්ගේ සහායකයාගෙන්, තමන්ගේ සැමියාගෙන්, තමන්ගේ සහකරුවගෙන්, පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන තවත් කාරණාවක්. කාලය. අපි අද දවසේ මේ ගැන කතා කරමු. අදත් සුපුරුදු විදියට මේ කතා බහට එකතු වෙනවා. ලස්සන හඳක් ළඟ ඉඳන් හඳක් වගේ. හරිම සුන්දරව හිනාවකින් මනෝ උපදේශක අමාදිසානායක මහත්මිය බොහොම ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. අපි කතා කරමු අපිට කාලය කොයිතරම්නම් වටිනවද අපේ සම්බන්ධතාවයන් පවත්වගෙන යන්න ගොඩනගාගෙන ඉස්සරහට අරගෙන යද්දි. එතකොට දැන් බිරිඳක් විදියට කාන්තාවක් තමන්ගේ පෙම්වතියක් විදියට තමන්ගේ පෙම්වතාගෙන් සහකරුගෙන් සැමියගෙන් බලාපොරොත්තු වෙන කාලය අපි මේ කාරණාව අද දවසේ කතා කරමු. මේකෙදි අපිට පළවෙනියෙන්ම හිතන්න ඕනේ කාලය අපිට නවත්තලා අල්ල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලයත් එක්ක අපේ ජීවිත හිමින් වයසට යනවා. අපේ ශාරීරික වෙනස්කම් ඇති කරනවා. දැන් ඔබට අවුරුදු 13 දී හම්බුණු පෙම්වතිය හරි 16 දී 19 දී 22 දී හරි හම්බුණු පෙම්වතිය එහෙම නැත්නම් පෝරුවේදී මුණ ගැහුණු බිරිඳ නෙමෙයි මේ මොහොතේ ඔබත් ළඟ ඔබ එක්ක ඉන්නේ. කාලයත් එක්ක ඇය කෙමෙන් වියපත් භාවයට පත් වෙලා ඇති. ඉතින් ඒක බලක්වන්න අඩු කරගන්නත් පුළුවන්. ඒකටත් ක්‍රම තියෙනවා. ඒක සෞම්‍යයක් කියයිනේ. ඉතින් මම දන්නේ නැහැ කාලයත් එක්ක සටන් කරලා දිනන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. හැබැයි අපිට පුළුවන් දේ තියෙනවා කාලය යන වේගයෙන්ම අපිටත් ඉස්සරහට යන්න පුළුවන්. ඒතර මේකෙදි ඔබ අහන්නේ තමන් වෙනුවෙන් කාලය වෙන් කරන බිරිඳ කැමති තමන් වෙනුවෙන් කාලය වෙන් කරන තමන්ගේ ස්නේහවන්තයා ගැන. ඉතින් එතකොට මට හිතන්න බෑ කාලය කොතරම් නපුරුද කියලා. කාලය තමයි අපිට මේ බොහෝ දේ අරගෙන ඇවිල්ලා දීලා තියෙන්නේ. ඒතර මේ කාලය ඇතුලේ මේ මම කියන කාලය ඇත්තටම ඉෆෙක්ටිව් ටයිම් කියලා. ඒ කියන්නේ ඒ කාලය බිරිඳට දැනෙන්න ඕනේ මේ මොහොත මා වෙනුවෙන්මයි කියලා. ඒක මේ රාත්‍රී නිදිහානේදී ඇතිවන කායික සම්බන්ධතාවයට විතරක් නෙවෙයි මුළු දවස පුරාම කොහේ හෝ තැනක ඔහු ඉන්නවා කියලා හිතන දැනෙන දේ තමයි බිරිඳකට වටින්නේ. ඉතින් මම කැමතියි පටන් ගන්නකොටම කියන්න අහසේ ඇවිදින අහසේ සැරිසරන ගෑනු කැමති වෙන්නේ තමන් වෙනුවෙන් මුදල් වියදම් කරන පිරිමියෙකුට. හැබැයි පොළවේ පය ගහලා ඉන්න ගැහණු කැමති තමන් වෙනුවෙන් කාලය වෙන් කරන පිරිමියෙකුට. මේක සදාකාලික ඇත්තක්. තමන් වෙනුවෙන් කාලය වෙන් කරන පිරිමියෙක් නැතිකොට ඒක ඇත්තටම තමන්ගේ අවාසනාව කියලා තමයි බොහෝ කාන්තාවන්ට දැනෙන්නේ. මම මනෝ උපදේශිකාවක් විදියට මගේ ළඟට එන කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්ස ගොඩක් අතර මං වෙනුවෙන් යාට කාලයක් නැහැ කියන එක කියන අය අනන්ත ඉන්නවා. මුණ ගැහෙනවා. කතාවේ කොහේ හරි තැනක යා එහෙමත් කියන අපි හිතමු කාන්තාව වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් අරන් නම් මං අහනවානේ ඇයි එහෙම වුනේ කියලා. ඒතර කියන මගේ මාත්‍යාට කාලයක් නැහැනේ. අඩු ගන්න අපි මෙහෙම කියලාවත් පිරිමි ටික බය කරමු නේද? කාලේ දුන්නේ නැත්තම් නෝනා යා වෙනුවෙන් කාලය වෙන් කරන කෙනෙක්
ළඟට යාවි. ඔබට ඇයව හිමි වේවි. ඔබට ඇයම හිමි වේවි. ඉතින් මේකෙදි මම අදහස් කරන්නේ දැන් වැඩ කරන්නෙත් නැතුව රස්සාවට යන්නෙත් නැතුව නාන්නෙත් නැතුව ඇඟ හොදන්නෙත් නැතුව මේ වෑඩින් කරා වගේ ඇඟේ මැලිලා ඉන්න මේ මිනිස්සෙක් ඉන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. එයා අර මං කිව්වා වගේ හොඳ කාලයක් යහපත් කාලයක් බිරිඳ වෙනුවෙන් මේ තියාගන්න ඕනේ. ගෑනු හරි පුදුමයි. මම ඒක හැමදාම කියන මොන කොහොමද ඒගොල්ලෝව සතුටු කරන්න ඕනේ කියලා කිසිම පිරිමියෙකුට කවදාවත් තේරුම් ගන්න බෑ. ඒක උත්සාහ කරන්නත් එපා. දැන් උදාහරණයක් විදියට ඊයේ කැමති කෑමම අදගෙන આવොත් ඊයේ ඔයා ගොඩක් කෑවනේ මං අදගෙන ආවේ කියලා අද ඒක කන්න නැති වෙන්න පුළුවන්. ඊයේ ඔයා බෑ කියයි. ඔයකනේ බතික් අද ඔයා කැමති බතික් ඇඳුම් වලට නිසා මං බතික් ගවුමක් ගෙනාවා කිව්වොත් බතික් ගිහින් කොච්චර කාලද දැන් බතික් out of fashion කියන්න පුළුවන්. ඉතින් කිසිම පිරිමියෙකුට දන්නේ නැහැ ගෑණියෙකුගේ හිත ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඇත්තටම හරි අරුම පුදුම වස්තුවක් තමයි. මේ ගැහණියක් කියන්නේ අරුම පුදුම වස්තුවක් තමයි. මට එහෙම කියනලු ඉනායන මට දැන් බණි ඉතින් වාත් ගෑණියෙක් ඉතින් මාත් එහෙම තමයි. ඇත්ත කියන්න බෑ. අරුම පුදුම වස්තුවක් තමයි. ඉතින් තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවෙන් මේක අහන පිරිමි කාලය වෙන් කරන්න ඕනේ කොහොමද? ඒකනේ අපි පිරිමින්ට කියලා දෙන්න ඕනේ. ඉතින් ඉඳලා හිටලා වෙලාවක කතා කරලා අහන්න කොහොමද? ඔයාට මහන්සිද? හැබැයි මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කවදාවත් එහෙම දෙයක් අහලා නැත්නම් එකපාර අහන්න ගියාම ඒකම අනිත් පැත්තට කරකෙන්නත් පුළුවන්. මේ මිනිහා මොකද අද කවදාවත් නැතුව ඔයාට මහන්සිද කියලා ඇහුවේ? මොකක් හරි තමයි කියලා. ඒකයි මම කිව්වේ. හරි අමාරුයි තේරුම් ගන්න. ඒකින්ද අරුම පුදුමයි. ඒක ගැට ගහ ගන්න නැතුව හොඳට කරන්න ඕනේ. එතකොට ඔයා කාලය වෙන් කරන්න ඕනේ කියන එකෙන් අදහස් කරේ ළඟ ඉඳගෙන ටීවී එක බල බල ඉන්න එක නෙමෙයි. ළඟ ඉඳගෙන කම්පියුටරේ බල බල ඉන්න එක නෙමෙයි. බොහෝ කාන්තාවන්ගේ චෝදනාවක් තමයි එයා ඉතින් ෆෝන් එකේමනේ. එයා ඉතින් ෆෝන් එකේමනේ. ඉතින් ඇත්ත එයා ෆෝන් එක හරහා ගොඩක් දේවල් කැමති. එතකොට දැන් පිරිමිත් පුදුමයිනේ. පිරිමින්ට ඕනේ නැහැ. බොහොම කලාතුරකින් චීත්ත වගේ අනුන්ගේ උපදූපහාන පිරිමිත් ඉන්නවා. නමුත් පිරිමි කැමති FIFA කාලෙට ඒගොල්ලෝ කැමති ෆුට්බෝල් මැච් එක බලන්න. ක්‍රිකට් මැචස් තියෙන කාලෙට ඒක බලන්න. එතකොට මේ දැන් පිරිමියෙක් ඉතා උනන්දුවෙන් වර්ල්ඩ් කප් එකේ අන්තිම ඕවරේ අන්තිම මැච් එකේ අන්තිම ඕවරේ බල බලා ඉන්නකොට කාන්තාවක් ඔයා මං වෙනුවෙන් කාලේ දෙන්නේ කිව්වට මේ මීයට ඒක කරන්න බෑ. මොකද වර්ල්ඩ් කප් එන්නේ අවුරුදු ගානකට පස්සේනේ. ඒතර යාසයි ඒක බලන්න. මොකද එයාගේ ලෝකේ අපිට වඩා පුළුල්. එයා කැමති දේශපාලනය කතා කරන්න, එයා කැමති දැනුම උකහා ගන්න. ගැහණිය තමන්ගේ මුළු ශ්‍රමය මහන්සිය ඔක්කොම පවුල වෙනුවෙන් වෙන් කරනකොට පිරිමියා පවුල කියන්නේ එක කොටසක්. එයා එක කොටසයි. ඒ කොටස ඇතුලේ එයාගේ කන්න ගෙනල්ලා දීලා නම් බොන්න ගෙනල්ලා දීලා නම් ගයක් හදලා දීලා නම් පහසුවෙන් ඒගොල්ලෝ තෙමෙන්නේ නැතුව ඉන්නවා නම් පිරිමියා ඇතන ඒ ඇති කියලා. කාලය ගැන පිරිමියාට එච්චර ලොකු තැකීමක් නැහැ. ගොඩක් වෙලාවට ওই ගමන් යනකොට උනත් කාන්තාවට බයින්නවනේ කාලය ගන්නවා කාලය නාස්ති කරනවා කියලා. පිරිමියා වෙලාවට කිව්වොත් එයා 8 වෙනකොට වාහනේට නැගගෙන හෝන් එක ගහන්න පටන් ගන්නවා. ඉතුරු ටික ගන්න ගයි ඕනම පිරිමියෙක් කරන වැඩක්. අර ඊට වැඩිය ලේසිනේ පිරිමියාට අර බඩු ටික එහෙම දාලා පැක් කරලා අස් කරලා එහෙම කරගත්තා නම් පිරිමියාට ලේසි නමුත් එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි මං හිතනවා අපේ ජීවිත කාලයත් එක්ක ලොකු තරඟයක ඉන්නේ දැන් වර්තමාන සමාජයේ. ඉතින් ආදරය වගේ දේවල්, අනුකම්පාව වගේ දේවල් බෙදා හදා ගැනීම වලට කාලය වෙන් කරන්නේ නැහැ. පිරිමියාට මගුල් ගෙවල් වල යන්න, මරණ ගෙවල් වල යන්න, උත්සව වලට යන්න වෙලා තියෙන මේ කාන්තාවන්ගේ චෝදනාවක් ඈ. හැබැයි තමන්ගේ බිරිඳගේ කිසිම පවුලේ මූලික පවුලේ කිසිම දෙයකට සහභාගී වෙන්න උට වෙලාවක් නැහැ. මේකෙන් ගොඩක් කාන්තාවෝ මේ ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. ඕගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් ෆ්‍රස්ට්‍රේටඩ්. හරි? එහෙමනේ කියන්නේ හරියම ෆ්‍රස්ට්‍රේට්. ඔව්. එහෙම තමයි. ඉතින් එතකොට එයා දිගට මේක තිබ්බහම මේක මානසික ආතතියක් වෙලා ආතතිය විෂාදය වෙලා විෂාදය තවත් ලොකු මානසික රෝගයකට යන්නත් පුළුවන්. එතකොට දැන් ඔතෙන්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ සැමියාට මාව විශ්වාසයි. මාව තනියෙන් ගමනක් යවන්න මාව විශ්වාසයි. ඒ හින්දා මට තනියෙන් යන්න නිදහස දෙනවා. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම මේ දේ කරන්න මම ශක්තිමත් කියන එක ඔහු විශ්වාස කරනවා කියන එක. කොයි විවාහක ගැහණියවත් කැමති නෑ තමන්ගේ සැමියා නැතුව මේ එහෙම යන්න. ඒක පවුල ඇතුලේ සමාජය ඇතුලේ ප්‍රශ්නයක්නේ. දැන් උදාහරණයක් විදිහට එහෙම ගියාම ආසියාතික සමාජයේ ගොඩක් වෙලා රහන මොකද මහත්ය දෙසරක් තුන්සරක් මාවේ නෑ නේද? තනියෙන් නේද ආවේ. ඊට පස්සේ ඒක ලොකු සමාජ කතිකාවක් වෙන්න පුළුවන්. අපේ රටේ එහෙමනේ අනුන්ගේ දේවල් නේ ගොඩක් හොයන්නේ. එකක් ඕනම කාන්තාවක් කැමති මහත්යත් එක්ක යන හැබැයි කසාද බැඳපු අවුරුදු ගාන කියන්න පුළුවන් දෙන්න යන දුර දැක්කම දැන්
තරුණ වයසේ බැඳලා නැත්තම් දෙන්න වැල්ඩින් කරා වගේ යන්නේ පාර පනින්නෙත් එහෙමයි ඇවිදින්නෙත් එහෙමයි මොනම හේතුවකින්වත් ඒ දෙන්නව කඩන්න බෑ වගේ පේන්නේ. පළවෙනි ළමයා හම්බෙනකොට පොඩි පරතරයක් ඉන්න ඕන ඉස්සරහින් මහත්තයා ටිකක් පිටිපස්සෙන් අත නිකන් බාගෙට අල්ලගෙන වගේ යනවා. දෙවෙනි තුන්වෙනි ළමයා එනකොට නෝනා ක්ලිනික් එකේ මහත්තයා තාම ගෙදර. සමහරවිට ක්ලිනික් යන්නෙත් නැහැ. ඒ දුරෙන් කියන්න පුළුවන් කසාද බැඳපු අවුරුදු ගාන මේ ඔහොම බලන් ඉන්නකොට තේරෙනවා බැඳපු අවුරුදු ගාන. කියන්න පුළුවන්. ඉතින් එතකොට තමයි කාන්තාව ඇත්තටම ඉච්ඡා බංගත්වයටපත් වෙන්නේ. ඒ ගෑනු කෙනාට පෝෂණයක් නැහැ. ගෑනු කෙනා අනිත් පවුලේ අය වෙනුවෙන් කන්න බොන්න මහන්සි වෙනවා. එයා කන්නේ මොනවා හරි දෙයක් කටේ දාගන්න. හැබැයි වැරදි. ඒක මොකද අම්මා තමයි හොඳට කාලා බීලා හොඳට ලස්සනට ඉන්න ඕනේ. අම්මා ලස්සනට ඉන්නකොට ගේම ලස්සනයිනේ. නැද්ද? හරි සිරියාවයි. සිරියාවයිනේ. ඉතින් අම්මා ලස්සනට ඉන්න ඕනේ, වයසට යන්නේ නැහැ වගේ ඉන්න ඕනේ, හොඳ පෙනුමට ඉන්න ඕනේ. අම්මට එහෙම ඉන්න නම් අම්මට හොඳ පෝෂණයක් ඕනේ. කන්න බොන්න වෙලාවක් නැත්නම් අතිරේක පෝෂණයක් හරි ගන්න ඕනේ. එතකොට අම්මගේ වැඩ බෙදෙන්නේ පවුලේ ඉතුරුයාගේ වැඩ බෙදලා ඉවරනහම තමයි තමන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්නේ. මට හිතෙන්නේ නැහැ සෞම්‍ය ඒක හොඳයි කියලා. දැන් ওই ගුවන් යානාවල එහෙම මාස්ක් එක දානකොට කියන්නේ ඉස්සෙල්ලා තමයි මාස්ක් එක දාගන්න. ඊට පස්සේ තමයි අනිත් කෙනාට දාන්න ඕනේ. මම පරිස්සම් වෙලා තමයි අනිත් කෙනාට මේ පරිස්සම් කරන්න පුළුවන්. මම පරිස්සම් නොවි අනිත් කෙනා පරිස්සම් කරන්න බෑ. True beauty begins with self-care. Introducing Z Game. Awaken to a fresher, younger you with an active lifestyle. Z Game. The essence of being young. ඒ කියන්නේ ගෙදර ඇතුළේ කාන්තාව තමන්ට මී ටයිම් එකක් තියාගන්න ඕනේ තමන් වෙනුවෙන් තියන්න. කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලලා හා කියන්නකො කොහොමද ලස්සන වෙන්න පුළුවන් කියලා. තමන්ගේ රූපය ගැන තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් අර අවුරුදු 22 දී හෝ තමන් ආදරය කරන්න පටන් ගත්ත කාලෙදී දැකපු සුන්දරත්වය තමන්ගේ ඒ විදියටම අරගෙන එන්න බැරි වුණත් යම් තාක් දුරට අපිට ඒක රැකගෙන පරිස්සම් කරගෙන ඉස්සරහට යනකොට අර කාලය ඉබේම වෙන් කරයි. තමන් වෙනුවෙන් වෙන් කරගෙන මෙහෙමනේ ආකර්ශනීය දෙයක් නේ බලන්නේ නිකන් ආකර්ශනීය නැති දෙයක් දිහා ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ දුටු ඉහළම සතුටයි මෙලොවේ කියන දැකපු ගමන් ආසයි දෙන්න පැති දැකපු ගමන් මාගේ කෙනා ආස වෙන්නේ නැතුව වටපිටාය මට ආස වුණාට වැඩක් නැහැ නේ ඒ වටපිටාය වැඩක් නැහැ මං කියන්නේ මට නෙවෙයි මං කියන්නේ කියන කෙනා වලන කෙනාට ඒක අනිත් මේ ඔයා මොකද අර ගෑණි දිහා බැලුවේ කිකේ පිරිමින්ට බනින්නත් ඒවා පිරිමින්ගේ හැටි තමයි පිරිමි කැමති ඇහැ පිනවන්න. එතකොට ඒගොල්ලෝ ලස්සන දේවල් දැක්කොත් බලනවා. අනේ බලන්න දෙන්න. ඒකට රණ්ඩු වෙන්න එපායි දන්නවද? ඔය gedara බැමි තද කරනකොට පිරිමින්ට හැමතිස්සෙම පිරිමි බුරුල් තැන් හොයාගෙන යනවා. ඒ පිරිමින්ගේ හැටි. හරිද? ඒක නිසා gedara බැමි ගොඩක් තද කරන්න එපා. මොකද බැලුවේ ඇයි බැලුවේ? කීකේ රණ්ඩු වෙන්න එපා. විශේෂයෙන් පොඩ්ඩක් අඩුවෙන් කතා කරන්න. මම දැකලා තියෙනවා කාන්තාවෝ හිතනවා මම එයාව පාලනය කරා කියලා නිකන් හරි ලොකුවට කියන එක ඉච්ච ලස්සන නෑ යන්නේ. ආදරෙන් යදම් දාගන්න හැබැයි වෛරෙන් යදම් දාන්න එපා. ඒක එච්චර හොඳ නෑ. දැන් අපි කාලය වෙන් කරගන්න කාන්තාවට කියනවනේ මේ දේවල් කරන්න කියලා. අපි ඇයි පිරිමි කෙනෙකුට කියන්න බැරිවා මේ විදිහට කාලය වෙන් කරන්න කියලා? මොකද එහෙම කරන්න පුළුවන්. අපි එහෙම කියපු ගමන් පිරිමි නිකන් සාදු සාදු කියලා ඒක පිළි අරගනි කියලා පිරිමින්ට දේවල් කියන ක්‍රමයක් තියෙනවා. මම කවුන්සලර් කෙනෙක්නේ. ඇවිල්ලා කාමරේට ඇවිල්ලා වාඩි වෙනකොට මට තේරෙනවා මේ පිරිමියාට කතා කරන්න ඕනේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් පිට ගෑනු ඉස්සරහා පිරිමි හරි මෙලෙක්. දැන් මම පිටයිනේ යාට. එතකොට ඉතින් ඒ කතාව අහනකොට මට තේරෙනවා මෙයාට කතා කරන්න ඕනේ මේ විදිහට. යා ඉස්කෝලේ ගැන, පවුල ගැන, පරම්පරාව ගැන කියලා පටන් ගන්නවා නම් එයාට පටන් ගන්න ඕනේ. ඉතින් අර කියන්නේ ඒ බනිසල්ට ඒකේ හෙගිරි කියලා ඒක. පර්සනැලිටිස් උත් එහෙමයි. කියන්නේ පෞරුෂත් එහෙමයි. දුර්වල පෞරුෂ තියෙනවා, හොඳ පෞරුෂ තියෙනවා. එක තැනකදී ඉතා හොඳ පෞරුෂ දුර්වල වෙන තැනුත් තියෙනවා. ඒක පෞරුෂාබාධ. ඒක වෙනම කතාවක්. ඉතින් පිරිමියෙකුට මම අර කලින් කියපු එකම තමයි. කියන්නේ තදින් කාන්තාවක්, gedara කාන්තාව තදින් කටයුතු කරනකොට එයා බුරුල් බැඳීමක් හොයාගෙන යනවා. එයා වෙන්න පුළුවන් තැන. එයාට සෞම්‍යතන. පිරිමින්ගේ කතාවත් උවම තමයි. මට ඇවිල්ලා කියනවානේ. මං හරි කැමතියි මගේ ඔළුව අත ගන්නවා න ะ. මං හරි කැමතියි මට කෝපි එකක් හදලා දෙනවා න ะ. ඉතින් නෝනා මං ගෙදර එනකොට මූණුවත් බලන්නේ නැතුව කෝපි ඇති ප්ලාස්ටික් එකේ බොන්න කියනවා. ඉතින් මිනිස්සයා බලන්නේ එහෙම නෙමෙයි. යා ආසයි ගෙදරනොට මුගේ අතපයවත් තියනවද කියලා බලන්න බෑ. බස් වල ඇවිල්ලා, කෝච්චි වල ඇවිල්ලා අනේ ඔයා මහන්සියෙන් දාවේ. අන්න ඉන්නකො මං කෝපි එකක් හදලා දෙනකොම ඊ වචන ටික ඇති සෞම්‍ය. ඒකෝර හැබැයි නෝනාත් ලස්සනට ඉන්නොද මෙයා දකින්නේ අර උදේ ඔයා වැඩට යනකොටම අර ඇඳගෙන හිටපු නයිටිය පිටින්ම තාම කොළුවවත් හොද ගන්න බැරිනවා නේ වැඩ. අනේ මන් දන්නේ නැහැ. ගෑනු අයට උදේ ඉඳන්ම වැඩ කරා කියනවා. හැබැයි ප්‍රතිඵලයකුත් නැහැ, පේන්නේ කරලා හැබැයි ඇත්ත ඒකත් කරලා
ඒකට පේන්නේ නැහැ. එහෙමත් වැඩක් නැහැ. ඉතින් ඔයාට අද ගේ අතු ගන්න බැරි නම් අද ගේ අතු ගන්න එපා. ගේ හෙට අතු ගන්න. මේක අද කරන්න ඕනි කියලා නීතියක් නැහැ නේ. ඉන්ස්පෙක්ෂන් එන්නේ නැහැ නේ කවුරු. එහෙම කරන්න පුළුවන්. ඉතින් පවුලක් ඇතුලේ තම තමන්ගේ සීමා තියාගන්න. අපි මේ කියන්නේ කාලය වෙන් කරන්න කියලා ඔබේ පවුල වෙනුවෙන් ඔබ කාලය වෙන් කරගන්න. දැන් කාන්තාව වෙනුවෙන්ම කාලය වෙන් කරනවටත් වැඩිය මේ පවුල එකට එකතු වෙලා ඉන්න කාලය වෙන් කරන එක ගැනත් හරිම සතුටුයිනේ. දරුවොත් එක්ක Tamanගේ පවුලයත් එක්ක ටිකක් නිදහසේ කතා කරලා ගෙදර ඇතුළේත් අර එක වහලක් යට ජීවත් වෙනවා කියන එකම නෙමෙයි. පවුලක් විදියට එකට එකතු වෙලා කතා බහ කරලා සතුටෙන් සැනසීමෙන් ඉන්න තියෙනවා නම් ඒකටත් කාන්තාව කැමතිනේ. ඔය ඉතින් කාලයේ වටිනාකමත් සාපේක්ෂයිනේ. තප්පරයක වේගෙ දන්නේ වටින්නේ මරල ක්‍රීඩකයෙකුට. පැයක වෙලාව වටින්නේ කෝච්චිය මග ඇරුණු මිනිහෙකුට. මාසෙක මේ වටිනාකම දන්නේ බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්. අවුරුද්දක වටිනාකම දන්නේ විභාග ෆේල් වෙච්ච ළමයි. ඒවා සාපේක්ෂයි. හරිද? ඉතින් මම මේ වැඩසටහන අවසන් කරන්න මම කැමති ගෙදර ගෙනියන්න පොඩි පණිවිඩයක් දෙන්න. කැඩිච්ච ඔරලෝසුවක් වුණත් දවසට දෙසරයක් නිවැරදි වෙලාව පෙන්නනවා. හිතලා බලන්න. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය